හෙලෝ කාලෙකට පස්සේ ඉතින් අද නම් හරියම විකාර වීඩියෝ එකක් තියෙන්නේ. මම අද මෙන්න මෙයාත් එක්ක තනියෙන් ගෙදර ඉන්නේ. කන්න දෙයක් ඇත්තටම නැහැ. තියෙනවා මට කන්න බෑ. කන්න හිතෙන්නේ. ඉතින් මට ඉතින් හදන්න පුළුවන් ලොකු කෑමක් හදන්න යන්නේ. බිත්තර ඔම්ලට් එකක්. ඉතින් එන්න අපි බලමු අපි කොහොමද ඒක හදන්නේ. මේ වතේ යා මගේ මූණ හරියට පේන්නේ නැහැ. මට කැමරාව හරියට අල්ලගන්න විදිහක් තිබ්බේ නැහැ. මේ ඩාන්ඩුම් වෙලා ඔය පිටිපස්සේ ඇඳුනුත් තියනවා දැක්කනේ. ඔය වගේ පිස්සු තමයි අපේ ගෙදර තියෙන්නේ. අපේ යාළුවත් වෙනවා පඩි පෙළ බැහැගෙන. මේ හායි කිය. හායි. අනේ අපි යම් විතර ඔම්ලට්ටක් හදමු නේද? ඒක තමයි තතයි නේ. ඒකනේ අනේ තතයි යා. දැන් අපි අපේ කුස්සියට ඇවිල්ලා ඉතින් මෙයාට පොඩ එළිය පෙන්නලා දොරවල් ඇරලා එහෙනම් පොඩ ලෑස්ති වෙනවා මේ ඔම්ලට් එක හදන්න. මට එකක් තියෙනවා අර දොර ඇරගෙන දැන් මට උයන්න ඕනේ. ඒ කියන්නේ රෑක නම් කමක් නැහැ. හැබැයි දවල් වරුවක නම් මට අර ලයිට් එකේ එළිය මදි. ඉතින් ඒකින්ද මට අර මෙහෙම මේ දොර ඇරලා එළිය පේන විදිහට තියෙන්න ඕනේ. අව මොකක්ද අරන් ආවේ? ඊයසේ මෙයාත් පිස්සු නටන එක විකාරක තුස්සන් ඇවිල්ලා දොර ඇරලා. වන ඉතින් දැන් මම හිතන් හිටියේ බිත්තර දෙකක් හදන්න. ඒ ලෝලු හොඳට දාලා. එතකොට බත් ඕනේ නැහැනේ. හැබැයි වැඩේ කියන්නේ එකම එක චූටි බිත්තරයක් විතරයි තියෙන්නේ. මොනවාද තියනවත් එක හොදලා ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මම හොයාගත්තා කැරට්. මේ චූටි කැලි ගත්තේ මේ මං විතරයි ඉන්නේ. ඊට පස්සේ එක මිරිස් කරලා චූටි තක්කාලි ගෙඩියක්. ඊට පස්සේ තව එකක් ගන්න ඕන මට ඒක ගන්න බැරි වුණා. දැන් ගමු අපි ඒක චූටි ලුණු ගෙඩියක්. ඒ ඇති. ඊට පස්සේ එතරයි තියෙන්නේ ඇති කිව්වට දාන්න තා දෙයක් නැහැ. අර අනිත් වෙලවල තියෙන්නේ බණ්ඩා කවට්ටක් ඒවා දාන්න බැහැනේ. ඉතින් මේ විතරයි දාන්න පුළුවන්. මට නිකන් හිතුණා බටර් පොඩ්ඩක් දාලා දාන්න. හොඳ නැතුව ඇති. ඉතින් කමන්නේ හැමදාම කන්නේ නැහැනේ. ඉතින් අපි ගත්තා බටර් ෆ්‍රිජ් එකේ. දැන් ඊට පස්සේ ලොකුම වැඩේ තමයි කොණ්ඩේ උඩට කරලා බැඳ ගන්න එක. ඒක කරේ නැත්තම් වැඩේ කරන්න බෑ. තව දෙයක් අමතක වුණා. ෆෑන් එක දාගන්න ඕනේ. ෆෑන් එක දැම්මේ නැත්තම් දාඩියයි. දැන් ෆෑන් එක දාන්න මට උස නැහැ. ඉතින් මට මොකද්ද කරන්න තියෙන්නේ? ඔන්න ඔය විදිහට තමයි මම ෆෑන් එක දාන්නේ. ඔම්ලට් එක හදාගන්න ඕන කරන දේවල් තමයි ඔය තියෙන්නේ. ඉතින් ඔන්න මම මේ ටීවී කටින් බෝඩ් එකයි ඔක්කොම හොදලා මේවත් මම හොදාගත්තා කලින්. මම හිතන්නේ තනියෙන් හදන්න. ඊට පස්සේ මට මතක් වුණේ තනියෙන් ගෙදර ඉන්න එකේ වීඩියෝ එකක් කරමු කියලා. මේකේ කැරට් ගෙඩියේ අර පොත්ත අරිනවා. පොත්ත කියන්නේ දෙකට කියන්නේ. දැන් මේ පේන විදියට මම කැරට් ගෙඩිය සුද්ධ කරනවා. අර පිට පොත්ත හූර එක දේවල් කියවනවා. ඉතින් ඒ කියවන ගමන් තමයි මම ওই වීඩියෝ එක ගෙනත් තියෙන්නේ. ඒක ගොඩාක් දිග වැඩි හින්දා තමයි මම මේ ෂෝට් කරලා මගේ වොයිස් ඕවර් එක දාලා තියෙන්නේ. නැත්තම් කම්මැලි හිතනවානේ. ඔන්න ඊළඟට අපිට තියෙනවා තක්කාලි ගෙඩිය කපා ගන්න. මේකේ පොත්තක් නැති නිසා ලේසියෙන්ම කපා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරමු ලුණු ගෙඩියේ පොත්ත අරින එක. දැන් මේ විදියට පොත්ත ඇරියමු. තාම ඇරියේ නැහැ පොත්ත. මම හොඳට මේ අවුරුදු ගානක් උයලා තියෙන කෙනෙක් විදියට උයනව නේද? උයනව නෙමෙයි කපනවනේ. ඒ වුණාට මම එහෙම උයන්නේ නැහැ. මම මෙහෙම එකක් try කරලා මම හිතන්නේ දැන් මාස 8කට විතර පස්සේ මේ පළවෙනි වතාවට පිහියක් අතට ගත්තේ. as usual අර විදියටම කියව මම ලොකු වැඩක් කරනවා අර ලුණු ගෙඩියේ පොත්ත අරින ගම. දැන් උන මම මේ විදියට මේවා හොදලා ආයි හේදුවා. පොඩක් ඉන්නව අර අල ගෙඩි මූණා ඉන්නේ. මේ පොඩි කැලේ දෙයක් දාගත්තා මේ අල පාට යනවා. හරි ඔන්න අපි කපමු. මම උතන එක විකාර කියව ඔය විදියට මගේ වැඩේ දෙගෙන ගියා. ඊට පස්සේ අපි බලමු ඉතුරු ටික මොකද වෙන්නේ කියලා. මෙන්න මේ කෑලි නම් මම අයින් කරනවා.
මෙන්න මෙහෙම කපලා. අර නැටු වගේ කෑලි. මම දන්නේ ඒ වලුනේ අර පොළවේ තියෙද්දි විස ඔක්කොම තැම්පත් වෙනවා කියන්නේ. දන්නේ මම අහලා තියෙන එක කියන්නේ. අහලා තියෙන කියන්නේ අපේ සයන්ස් වල දුවක කියන්නේ ඒ හරිය තමයි මම හිතන්නේ. බලන්න ඉතින් මම කොච්චර වේගකින් මේ කෑම ටික කපලා කෑම ටික උයනවාද කියලා. අන්න ඒ විදිහට වැඩ කරන්න ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ මේක බලලා. මම පොඩක් නැහිලා ඉන්නේ මට මගේ මූණ පේන්නේ මේකත් එක්ක මට පොඩක් ඇඩ්ජස්ට් කරගන්න බැහැ ඒකෙන් නේ. ඒක නෑ දැන් ඇඩ්ජස්ට් කරන්න බැහැ මේක කුස්සන්න ඕනේ. කටින් කුස්ස. මට ඉච්චර දාගන්න බැහැ. අර කම්මැලියෙක් කියනවා නම් කම්මැලි ගමේ පරිසමා තර්තයෙන් මම කම්මැලි. ඉතින් හින්දා ඒ තමයි මම කොන්ද කඩාගෙන ඉන්නවිලා මේවා කපන්නේ. මොකද මාවයි කැපිල්ලයි දෙකම පේන්න ඕනේ හින්දා. මම දන්නවා මේ තරම් බොහෝ එපිසෝඩ් එකක් නැතුව එපිසෝඩ් එකක් කියන්නේ දෙකයි තින්නේ. යා I know that. උනාට මේක හරි ගොන් ඉතින්. මට බඩගින්න ගියා වගේ මේ ටික කපේ කරෙන්දි. කෝ අපි පොඩි නෑ. අනීති. පොඩි මෑන් ඉතින් නිදිහින්න මට පාඩුව වෙට්ටි කරන්න පුළුවන්. නැත්නම් යා එහෙම ඇවිදිද්දි බයයි. මොනා කරගන්නවද කියලා දන්නේ නෑ. මම ඉතින් ෂූටින් නැටි කැලේ පැත්තකින් එකතු කරනවා. හැමෝටම තමයි මම බොරුවට කියන්නේ මම ඉතින් පළවෙනි වතාවට වගේ නොයන්නේ ඒකින්ද. ලොකු දෙයක් වගේ කියන්නේ. මේකින්ද හිතන්නේ බලුවට. මේක එඩිට් කරන ගමනුත් මම මගේ අත තියෙන විදිහයි කපන විදිහයි දිහා බල හොඳටම hina වෙච්ච එක තමයි කරේ. මම දන්නවා ඔයගොල්ලන්ටත් hina යයි. කමක් නැහැ hina වෙන්නේ. ඉතින් ඒකෙත් මේ වීඩියෝස් දාන්න නැතුව දෙයක් ඉගෙන ගන්න දාන ඒවා නෙමෙයිනේ. ඊළඟට මේ විදිහට කපාගත්ත ටික අපි බෝල් එකකට දාගන්න ඕනේ. චූඩි බබා සද්ද එනවා කොහෙන් එනවද දන්නේ හොල්මන් එනවද දන්නේ මන් දන්නේ. මම මේක දාගත්තා ඉතින්. දැන් මම විතරේ හොඳට වටේ හොදගත්තා. මම ඒකත් අහලා තියෙනවා විතරේ වටේ තියෙන ඒවා අර කාසිනෝජෙනික් කියන්නේ කැන්සර්ස් හැදෙන්න පුළුවන් දේවල් තියනවා කියලා වෙන්න පුළුවන්. දැන් ඔය විදියට බොහොම අමාරුවෙන් බිත්තරේ දෙකට කඩාගෙන අපි බිත්තරේ අර බෝල් එක ඇතුළට දාගන්නවා. දැන් ওই බෝල් එක ඇතුලේ තමයි අර අපි කපාගත්ත එළවලු තියෙන්නේ. ඉතින් ඒකටම මම බටර් චුට්ටකුත් දානවා. දැන් බටරුත් දාලා ඉවර වෙලා ඊට පස්සේ මම ගේන්න යනවා වැදගත්ම දේවල් ටික. ලුණුයි, ගම්මිරිසුයි, මිරිසුයි. ඉතින් අපේ ගෙදරත් අර බ්‍රවුන් හවුස් හෝල්ඩ් වල වගේ ඔය එක එක බෝතල් වල තමයි තියෙන්නේ. ඔය මගේ අත් දෙකේ තියෙන්නේ ලුණුයි ගම්මිරිසුයි. ඊට පිටිපස්සෙන් තියෙන්නේ කෑලි මිරිස් බෝතලේ. මුලින්ම මම දාන්න හදන්නේ මිරිස්. මම සාමාන්‍යයෙන් මිරිස් ගොඩක් කනවා. ඒ බිතර වලට මිරිස් චුට්ටයි දාන්නේ. ගම් මිරිස් තමයි වැඩිපුර දාන්නේ. ওই විදියට මිරිස් චුට්ටක් දාලා ගම් මිරිස් නම් ගොඩාක් දානවා. මොකද ඒ රහට මං හරි ආසයි. ඊට පස්සේ ඔන්න ගන්නවා ලුණු එක. ලුණුත් අරගෙන ලුණු නම් චුට්ටයි දාන්නේ. මගේ වීක්නස් එකක් තමයි ලුණු දාන්න එක. තාම හරියට මට පුරුදු නැහැ. ඉතින් අර රිස්ක් එක ඕවර්කම් කරන්න ඕන නිසා මම මුලින්ම ලුණු චුට්ටයි දාන්නේ සාමාන්‍යයෙන් වෙන හදන දෙයකට නම්. හැබැයි ඔම්ලට් එකේ අර අපි ටිකක් හදලා දැනුමක් තියනවානේ. එතකොට ඒක නිසා මම චුට්ටක් දාලා බලනවා. ඒත් පොඩක් රිස්ක් එකක් තියනවා කියලා දැන තමයි මම ඒක කරන්නේ. ඒතර ඕන වුණොත් අපිට උඩින් ලුණු ටික දාගන්න පුළුවන්. වැඩි වුණොත් නේ ප්‍රශ්නේ. මෙන්න මේ විදිහට තමයි අපි දැන් එළවලුයි, බිත්තරේයි, ලුණු ගම්මිරිස්, බටර් ඔක්කොම දැම්මට පස්සේ තියෙන්නේ. ඉතින් ඕක ওই විදිහට හොඳට රවුම් කරලා අනාගෙන තලාගෙන අපි මික්ස් කරගන්නවා අපේ ඔම්ලට් එක. දැන් අපි මේකට මම තෙල් දාලා තියෙනවා. මම ෂේප් එකේ මම බිත්තර ටික දාගන්නවා. ඒකට බිත්තර නැහැ. බිත්තර වලට වඩා තියෙන එළවලු කමක් නැහැ. That's what we are supposed to do. නේ ඉතින් අපි ඒක මොකක්ද බිත්තර කරන්නේ? පොඩ්ඩක් ස්ප්‍රේඩ්. Okay, good. මෙන්න මේ විදියට ඔම්ලට් එක දැන් ලිපේ තියෙනවා. ඔය දැන් මේක චුට්ටක් මේ පාට වෙවි තියෙන අර ඒක මුලින්ම නිකන් ට්‍රාන්ස්පරන්ට් වගේ ට්‍රාන්ස්ලූසන්ට් වගේ තිබ්බේ දැන් එහෙම නෙමෙයි. දැන් සුදු පාට වෙලා විතරේ හැදෙන ගමන් තියෙන්නේ මගේ ආසන වැඩක් නැහැ සුස බලන එක. තාම හැදිලා නැහැ.
ගින්දර අඩු කරන්න ඕනේ. නැත්තම් කේස් එක වෙන්නේ වැදෙන්නේ කරවෙනවා. අන්න ඒ තියරිය මම හොඳට දන්නවා. ගින්දරත් එක ප්ලේ කරන්න මම දන්නවා. ඒකෙන් තමයි මම ඩෝන් ගාලා උයන එක අල්ලගන්නේ. නැත්තම් මට මෙහෙම මේ පුරුද්දක් නෑ. ඒතර ගින්දර අඩු කරාට පස්සේ හොඳට ඒක හැදෙනවා. ගින්දර වැඩි කරොත් මොකද වෙන්නේ? කරවෙනවා. එතකොට ඒ වගේ චූටි තියරි ටිකක් තියෙනවා. උයද්දි ඉගෙන ගන්න ඕනේ. මම මේ වෙන ෂෙෆ් වගේ කිව්වට මම කිසි දෙයක් දන්නේ නැහැ. මම නිකන් නේද කියන්නේ. Now you can finally serve. Enjoy. ඉතින් ඕනේ නම් අදට මගේ cooking session එක ඉවරයි. මෙතින්නේ අයි දවසක හම්බෙමු. එදාට මොකක් කරයිද මන් දන්නේ නැහැ. Let's see. මම ලොකු පොඩි අයිඩියා එකක් තියෙනවා. ඒක නිකන් පොඩි මේ එපිසෝඩ්ස් කීප එක වැඩක්. මේක නිකන් just a random video of doing nothing වගේ සීන් එකක් නේ. අපි බලමු. එහෙනම් ගිහින් එන්නම්. bye.